හායි good morning ළමයි. දැන් වෙලාව පාන්දර 3:00ට විතර ඇති. ඉතින් අද මං කොහෙද යන්නේ කියලා thumbnail එක දැක්කම ඔයාලා දන්නවා ඇතිනේ. ඉතින් ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඉක්මනට ගිහිල්ලා මාව subscribe කරලා bell icon එක click කරලා එන්නකෝ. ඒ වගේම ආයෙත් මගේ වීඩියෝ බලන්න කැමති නම් ඒවට like එකක් දාලා comment එකක් දාලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි යමු ට්‍රින්කෝමලේ. අපි අද ගමන යන්න පටන් ගත්තේ පාන්දර 3:00ට 4ට විතර වගේ තමයි. මට සාමාන්‍යයෙන් තැන් වල කොච්චර ට්‍රිප් ගියත් මගේ පවුල අයත් එක්ක ට්‍රිප් එකක් යවෙන්නේ හරිම කලාතුරකින්. ඉතින් කාලයකට පස්සේ මෙන්න ඒකට chance එකක් ආවා. ඉතින් කොහොම හරි හැමෝගෙම කාර්යබහුල තත්ත්වය සලකලා බලලා අපි one day ට්‍රිප් එකක් තමයි යන්න plan කරේ. ඉතින් ඔයාලත් ට්‍රින්කෝ ගිහින් ඇතිනේ, සමහරව ගිහින් නැතුව ඇති. කොහොම හරි ඒ යන පාර නම් හරිම ලස්සනයි. ජනේලයේ ඉඳගෙන ඒ පාර දිහා බලාගෙන යනකොට මාර සැනසීමක් තමයි දැනෙන්නේ. කොහොම හරි කෑගල්ලේ ඉඳන් ට්‍රින්කෝ වලට යනකොට අතරමඟදී හබරණත් හම්බෙනවානේ. ඉතින් හබරණදී අපිට මෙන්න මේ යාළුවව හම්බුණා. බලන්න කවුද කියලා. ඔන්න ඉතින් ඒ යාළුවටත් බයි කියාගෙන එන ගමන් අපි ආව මෙන්න මේ පාරට. මේ පාර හරිම ලස්සනයි. කොච්චර ලස්සනද කියනවා නම් ඒ ලස්සන මට ෆෝන් එකෙන් ඔයාලට පෙන්වන්න බැරි තරම්. ඒ නිසා ඇස් දෙක පියාගෙන ඔයාලා මේක මවා ගන්නකෝ. රත්තරන් පාට වී කරල් පිරුණු වෙල්ලායවල් දෙකක් මැදින් යන දිග පාරක බස් එකක යන මේ ගමනේදී ජනේලය අයිනෙන් වාඩි වෙලා සීතල හුලං වැදි ඈතින් ඇහෙන සින්දුවකට කන් දීගෙන යනකොට කොහොමද දැනෙන්නේ සනීප කියලා ඔයාලත් හිතින් විඳලා බලන්නකෝ. ඉතින් ඔයාලට ඒක දැනුණු විදිහ කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඔන්න ඉතින් ඔයත් මේ පාරේ කලින් ගිහින් තියෙන කෙනෙක් නම් දැන් ඔයා දන්නවා ඇති අපි මේ ඇවිල්ලා ඉන්නේ කොහෙටද කියලා. ඉතින් අපි පරිප්පුයි පොල් සම්බෝලයි පොලොසුයි සීනි සම්බෝලයි එක පානුත් කාලා ඉඟුරු දාපු ප්ලේන් ටියකුත් බීලම වැඩ පටන් ගත්තා. හොඳ ළමයි වුණාම කාලා විතරක් බෑනේ. කාපු බීපු තැන් අස් කරන්නත් ඕනේ. ඒවා අස් කරලා මුලින්ම අපි මේ යන්නේ සේරුවාවිල පන්සලට. එතන හිටපු මල් විකුණන නැන්දලගේ මල් පොකුරු කීපයකුත් අරගෙන අපි දැන් යන්නේ පුදුන් නදින්න. සේරුවාවිල මංගල රජමහා විහාරය. මේ රජමහා විහාරය ගැන මම දැනගත්තු දේවල් කිහිපයක් මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඒ වගේ හරි වැරද්ද ඔයාලත් දන්නව නම් මටත් දැනගන්න පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් සේරුවාවිල රජමහා විහාරය කියලා කියන්නේ අපේ ලංකාවේ 11ම ස්ථානවලින් එක ස්ථානයක් කියලා තමයි මම නම් දන්නේ. ඉතින් මේ සේරුවාවිල රජමහා විහාරය ත්‍රිකුණාමලය නගරයේ ඉඳන් කිලෝමීටර් 40ක් 50ක් වගේ දුරකින් තමයි පිහිටලා තියෙන්නේ. මෙහි තියෙන විශේෂත්වය තමයි බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරලා තමයි මේ චෛත්‍ය රාජාණන් වහන්සේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ රජමහා විහාරය කාවන්තිස්ස රජතුමා විසින් නිමවුවක් කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් අපි එතනට යනකොට නම් එතන ලොකු මල් පූජාවක් පවත්වන ගමන් තමයි තිබුණේ. ඒ නිසා හැමතැනම ලස්සන පාට සුවඳවත් මල් වලින් සරසලා තිබුණා. පිසදා කඳුළු මද හසනග මින්නිබඳ බල හිඳීමි බුදු වීන තුරුමද. ඔන්න ඉතින් සේරුවාවිල රජමහා විහාරස්ථානයත් වැඳ පුදාගත්ත අපි ඊළඟට බලන්න යන්න තැනට යන්න තමයි මේ හදන්නේ. යන අතරමඟදී බස් එකේදී මෙන්න මේ වගේ පොඩි කෑමක් අපි ළඟට ආවා. මං ඉතින් මෙන්න මේ චූටි බට්ටව එකතු කරගෙන එයත් එක්ක කෝලම් කර යනකොට වෙලාව යනවා දැනුනේම නැහැ. ඔන්න ඉතින් පැය කීපයකට පස්සේ අපි ට්‍රින්කෝ වලට ආවා.
ඉතින් අපි දැන් මේ යන පාලමෙත් විශේෂත්වයක් තියෙනවා. මේක තමයි ලංකාවේ තියෙන දිගම පාලම. ඒ කියන්නේ මේ පාලමේ දිග මීටර් 396ක් වෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් මීටර් 400ක් විතර වෙනවා. මේ පාලම ඉදි කරලා තියනවා කියන්නේ 2021 අවුරුද්දේදී. එතකොට මේ පාලම කින්නියා ප්‍රදේශයේ මුදුර් ප්‍රදේශයේ සම්බන්ධ කරලා තමයි හදලා තියෙන්නේ. මේ පාලමට කියන්නේ කින්නියා පාලම කියලා. මෙන්න මේ තැන දකිනකොට නම් ඔයාලා දන්නවා ඇතිනේ අපි මේ කොහෙටද ඇවිල්ලා තියෙන්නේ කියලා. අපි දැන් මේ යන්නේ කෝණේශ්වරම් කෝවිල බලන්න. ඉතින් කෝණේශ්වරම් කෝවිල බලන්න යනකොට අපිට මුලින්ම හම්බෙන්නේ මේ ෆෙඩරික් බලකොටුවනේ. මේ ෆෙඩරික් බලකොටුව කියන්නේ පෘතුගීසින් විසින් නිර්මාණය කරපු දෙයක්. ඉතින් අද වෙනකොට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් තමයි මේක භාවිතා කරන්නේ. මේ පරිසරය හරිම ලස්සනයි, හරිම නිස්කලංකයි. ඒ වගේම අපිට යනකොට බලා ගන්න පුළුවන් මේ පරිසරයේ ගොඩක් මුව ගැවසෙන පරිසරයක්. ඒ වගේම මේ දෙපැත්තේ තියෙන කඩල් වලින් අපට අවශ්‍ය කරන පූජා භාණ්ඩ, මතක සටහන් ඕනි දෙයක් අරගෙන යන්න පුළුවන්. කෝණේශ්වරම් කෝවිලට මීට කලින් ගිහින් තියෙන අය මට කියන්නකෝ මෙන්න මේ යාළුවා එදා ඉඳන් එතන හිටියද කියලා. අපි යනකොට නම් මෙයා හෙල්ලුනේවත් නැහැ ඒ පාරෙන්. ඔන්න ඉතින් කතාවෙන් අපි තැනට ආවා. ලංකාවේ තියෙන පංචේශ්වරම් හින්දු කෝවිල් 5 අතරට මේ කෝණේශ්වරම් කෝවිල අයිති වෙනවා. අනිත් කෝවිල් 4 තමයි යාපනයේ තියෙන නගුලේශ්වරම්, හලාවත තියෙන මුන්නේශ්වරම්, මාතර තියෙන තොණ්ඩේශ්වරම් සහ මන්නාරම තියෙන කේතීශ්වරම් කියන කෝවිල් 5. කෝණේශ්වරම්, තිරුකෝණේශ්වරම්, දකුණු කෛලාස වගේ එක නම් වලින් මේ තැන හඳුන්වනවා. මේ කෝවිල ශිව දෙවියන් වෙනුවෙන් නිර්මාණය වුණු කෝවිලක්. ඉන්දියන් සාගරයෙන් වටවුණු ලස්සන පරිසරයක තමයි මේ කෝවිල පිහිටලා තියෙන්නේ. ඉතින් මේ කෝවිලත් එක්ක රාවණ රජතුමාගේ සම්බන්ධ කතාවකුත් තියෙනවලු. මම නම් ඒක දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්නකෝ. මෙන්න මෙතන නම් හරිම ලස්සනයි. ඈතට විහිදලා තියෙන මොහොත හරිය ලස්සනට ළඟටම වෙලා බලාගෙන ඉන්න පුළුවන් මෙතෙන්ට ආවම. ඒ වගේම මෙතන තියෙන ගහේ දරුඵල අපේක්ෂාවෙන් ඉන්න අම්මලා තොටිලි පූජා කරලා ඒ තමන්ගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට කරලා දෙන්න කියලා බාරහාර වෙලා තියනවා කියලත් බලා ගන්න පුළුවන්. කෝවිල ඇතුලේ ෆොටෝස් වීඩියෝස් මුකුත් ගන්න දෙන්නේ නැති හින්දා කෝවිල ඇතුලේ නම් මට ඔයාලට පෙන්වන්න විදිහක් නැහැ. කෝවිලෙන් එළියට ආපු අපිට මෙන්න මේ චූටි කඩේ හම්බුණා. මෙතන ඉඳන් හරිය ලස්සනට ඈත තියෙන පරිසරය මොහොත බලා ගන්න පුළුවන්. ඒ අතර මේ පොඩ්ඩගේ පඬිත වැඩිටික්කොත් බලා ගන්නකෝ. ඔන්න ඒ තැනත් බලලා ඉවර වෙලා අපි දැන් යන්නේ තවත් තැනක් බලන්න. කන්‍යා උණු වතුරලින් බලන්න තමයි අපි දැන් යන්නේ. චූටි කාලේ උණු වතුරලින් බලන්න එක්කන් ආවට පස්සේ අද තමයි මම මේ ඇත්තටම කාලෙකින් උණු වතුරලින් බලන්න යන්නේ. ඒ අතරේදී අපිට තව ටිකක් සැර යාළුවෙක් හම්බුණා. බලන්නකෝ. ඉතින් අපි දැන් මේ ඇවිත් ඉන්නේ උණු වතුර වලින් බලන්නනේ. ඊට කලින් මම කියන්න ඕනේ මෙතන පන්සලක්, පල්ලියක්, දේවස්ථානයක් වගේ පූජනීය ස්ථාන කිහිපයක්ම තියෙනවා. ඒ වගේම මෙතන උණු වතුර වලින් 7ක් තියෙනවා. මේ උණු වතුර වලින් 7ෙම එකිනෙකට වෙනස් උෂ්ණත්වයන් තමයි තියෙනවා කියලා කියන්නේ. මෙතනටත් ඉතිහාසය හා සම්බන්ධ පුරාවෘත්ත කතා තියෙනවා. සමහරු කියනවා මෙතන රාවණ රජතුමාගේ මවට හැදුණු කුෂ්ඨ රෝගයක් නිසා ඒකට ප්‍රතිකාර කිරීම සඳහා තමයි මෙතන මේ උණු වතුර ලින් විදිහට හදලා මේ එහෙම තියෙන්නේ කියලා කියනවා. ඔයාලා දන්න කතා තියෙනවා නම් මටත් දැනගන්න කියන්න. ඒ ආසීති මේ පඬිත පැංචා එයාගේ දඟ වැඩ නවත්තන්න නැතුව දඟ වැඩ කරගෙන ඉන්නවා. කමක් නෑ නේද ඉතින් අලියන්ට ළමයින්ට දඟලන්නටමයි හිත කියනවානේ. පොඩ්ඩක් දඟලපුදී චූටි බබාලනේ. ඔයාලට මතකයි නේද මේ යාළුවව? ඉස්සර වෙලා මගහැරලා ආවට දැන් මෙන්න පඬිතයා වගේ කරේ දාගෙන ෆොටෝත් ගන්න. වයිල් ගන්න නෑ මම නෑ කන්න බය නෑ කර ඔහොම නම් මේ බයි ෆොටෝ ගන්න බෑ. අවුලක් නෑ. ඉතින් බයෙන් යාව කරේ දාගත්තට පස්සේ නම් ෂේප් වුණා. පස්සේ ෆොටෝස් ගොඩක් ගත්තා. ඊට පස්සේ අපි හැමෝම යාව කරේ දාගෙන ෆොටෝස් ගත්තා.
ට්‍රිප් ගියා කියලා අපි මැච් එක බලන්න අමතක කරනවද? එහෙම නෑ හරිද අපි. කොහෙ ගියත් මැච් එක තමයි එක. උට ගිහින් උට ගහන්න. අද නම් දිනනවා තමයි කියලා හිතාගෙන ආසාවෙන් බත් ටිකකුත් බෙදාගෙන මේ කන්න ගත්තා. ඔයාලත් එනවද කැම් ටිකක් කන්න? හෝ ගාලා විකට් යනවා ළමයි. අද නම් දිනයි කියලා හිතුණු වාර අනන්තයි. අපි බලමුකෝ අවසානයේදී මොකද වෙන්නේ කියලා. ටිකක් මහන්සි දවල් වරුවකින් පස්සේ අපි දැන් යන්නේ ටිකක් චිල් වෙන්න කියලා හිතාගෙන. කොහෙද මේ යන්නේ? අපි ආවා මාබල් බීච් එකට. මාබල් බීච් කියන්නේ ලංකාවේ ලස්සනම වෙරළ තීරයන්ගෙන් එකක් කියලා ඔයා දැනගෙන හිටියද? ඉතින් ඒ ලස්සන බීච් එකේ ලස්සන එක්ස්පීරියන්ස් එකක් ගන්න මට මුහුදට යද්දී නම් ඔයාව එක්කන් යන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ගිහිල්ලා සෙල්ලම් කරලා නාලා එනකන් ඔයා පරිස්සමින් ඔතෙන්ටම වෙලා ඉන්න හොඳද? මැච් එකවත් චුට්ටක් බලන්නකෝ. ඉතින් ඔන්න අපි නාලා සෙල්ලම් කරලා දැන් මේ ගෙදර යන්න ආපහු ලෑස්ති වෙන ගම. ලස්සන සන්සෙට් එකකුත් බලාගෙන අපි යමු දැන් ගෙදර. තව දෙයක් අපි මොහොතේ ඉද්දී ජෙලිෆිෂ් කෙනෙක් ගහගෙන ආවනේ මෙල්ලට. මට ඉතින් ඒත් ඔයාලට ටික පෙන්වන්න බැරි වුණා. chill time is ready. ඉතින් ඔන්න දිගම දිග vlog එක අවසානයේ තමයි මේ. අපේ කට්ටිය ට්‍රිප් යනකොට මෙහෙම තමයි. උදේ යනකොට නිදා ගන්නවා, හවස යනකොට නටනවා. ඔයාලගෙත් එහෙමද? එහෙමත් නෑ නේද? සමහරු නම් උදේ යනකොටත් නටනවා, එනකොටත් නටනවා, අතරමැදිත් නටනවා. එහෙම තමයි. එක එක්කිනා එක එක විදියනේ. අපි ඉතින් මේ විදිය. ඉතින් මෙච්චර වෙලා මා මේ විදියට අහන් හිටියට, බලන් හිටියට ඔයාලා හැමෝටම ගොඩාක් thank you. තවත් මේ වගේ අලුත් ලස්සන vlog එකකින් ආපහු ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හෝ යන්න කලින් ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තව ඔයාලා මොන වගේ වීඩියෝ වලටද කැමති ඒ දේවලුත් මට කියන්න. එතකොට මට පුළුවන් ඔයාලා කැමති දේවල් ඔයාලට ගෙනත් දෙන්න. ඔන්න එහෙනම් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකක් අලුත් එක්ස්පීරියන්ස් එකක් අරගෙන ඔයාලව හම්බෙන්න එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.